අද මේ හදිස්සියේම පොඩි වැඩක් මතක් වුණා. මේ අපේ ගිය අවුරුද්දේ ඩෙවල් කරපු ළමයි. ඒගොල්ලෝගේ හරි ලස්සන වැඩක්. මේ ඒගොල්ලෝ කීක දේවල් චිත්‍රයට ලියලා පන්ති අන්තිම දවසේ දුන්නා. කියවන්න කියලා කිව්වේ නම් හිමිසිරුයි. කීපයක් විතරයි මට කියවන්න උනේ. අද අපි කියවලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි ෂෝක් වැඩක් ඉතින්. මේක අතට දුන්න වෙලාවේ නම් ඉතින් කැටි කිව්වේ කියවන්න එපා, ඒ වෙලේ කියවන්න එපා කියලා. හැබැයි ඉතින් අර කියන දේ අහන්න තේක පොඩක් තියෙනවානේ. ඉතින් ඒ වෙලෙන් පොඩ්ඩක් එකක් දෙකක් කිව්වා. හැබැයි දැන් තමයි මේක හිමිසිරුවේ කියවද්දි කොච්චර ලස්සන වැඩක්ද කියලා තේරෙන්නේ. මොකද ඒගොල්ලෝ දෙනකොට මට කිව්වේ ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක නම් නැත්නම් කම්මැලි වෙලාවක නම් නැත්නම් නිදහස ඉන්න වෙලාවක ඉකින් එක අරන් කියවලා බලන්න කියලා. කීපයක්ම තියෙනවා. අපි බලමු. කට්ටිය මේක දෙනකොටම මේ කවුද මේක ලියලා තියෙන්නේ කියලා කිව්වෙත් නෑ හරියටම. ඒ වගේම තමයි මේ කුලවලත් චිත්‍රවලත් ලියලා නෑ හරියට කවුද මේ ලියන්නේ කියලා. ඒගොල්ලෝ මොනවා කිව්වද ඉතින් මම දන්නවා කවුද මේ ලියලා තියෙන්නේ කියලා. මොකද මේ අපුරු මම දැකලා තියෙන කාලයක් තිස්සේ. ලස්සන ගොඩක් දේවල් තියෙනවා. මොකද ඒගොල්ලොත් එක්ක මේ අවුරුදු දෙක මේ කාලය ඇතුළත කරපු දේවල් පුංචි කණ්ඩායමක් විදිහට හරි ලස්සනයි ඒ දවස්. අපි ගොඩක් දේවල් කරා. ඒ වගේම අපේ පන්තියට කවදාකවත් සාම්ප්‍රදායික මට්ටමේ දේවල් සිද්ධ වුණේ නැහැ. සාම්ප්‍රදායික මට්ටමේ දේවල් සිද්ධ වුණේ නැහැ කියලා කියනවා. අර පරතරය කියන එක හරිම අඩුයි. මොකද අපි ඉගෙනවීම කරන්නේ අපේ වයස් මට්ටමේ අවුරුදු කිහිපයක පරතරයක් තියෙන කැටයක්. එතකොට ඒගොල්ලන්ට දෙයක් තේරුම් කරනවා නම් ඒගොල්ලෝගේ මට්ටමට ගිහිල්ලා යාළුවෙක් වගේ නැත්නම් ඒගොල්ලන්ට තේරෙන්නේ ඒ කියන දේවල් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි අපි අපේ වැඩ ටික කරේ. ඉතින් අර විෂය අතරලා දාපුවත් කට්ටියයි. ඒ වගේම තමයි අලුතෙන් විෂය දාපු මම කෙනෙක් නම් කොහොම හරි අන්තිමට විවාහය කරගත්තා. හොඳ ප්‍රතිඵලත් ගත්තා. මගේ විවාහයේදී අපි ඒකත් ඉස්සරහට කතා කරමු. මේ වගේ ලස්සන දේවල් මම හරි කැමතියි. ඉතින් මේ දේට සම්බන්ධ නැතත් පොඩි දෙයක් ආයෙ මතක් කරගන්නම්කෝ. ආයෙ මතක් කරන්නේ මේ මතක් කරගන්නම්. මේක මේ මම මේ ළඟදී වුණ දෙයක්. දුක්ඛ තේරුම් ගත්තොත් හොඳයි. මොකද මේ අප්‍රාණයක් නෑ මම කියන්නේ නැති. ඒක තේරුම් ගන්න පස්සේ ඒක පස්සේ ඉන්නේ. ඒකෙන් ඉතින් පොඩක් බුලතුරු දාන්න. මේ ජීවිතය කියන්නේ හරිම කෙටි කාලයක්. අපි හැමෝම අවුරුදු 100ක් 200ක් වගේ කාලයක් ඉන්න බලාගෙන ඉන්නේ නැහැ. 100ක් 200ක් තියා මේ ලෝකේ තියෙන දැන් තියෙන දේවල් එක්ක කොයි වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා නිශ්චිතවම අපිට කියන්න බෑ. ඉතින් මේ ජීවත් වෙන පුංචි කාලේදී අපි නොගැලපෙන දේවල් නොගැලපෙන මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඒකට ගනුදෙනු කරන්නේ නැතුව ඉන්න තරමටත් හොඳයි. හැබැයි අපිට අපේ ජීවිතේ ජීවත් වෙනවා කියන දේ දැනෙන ඉඩ දෙන මිනිස්සුත් එක්ක පුළුවන් තරම් වටිනාකම් එකතු කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වගේම තමයි මනුෂ්‍ය සම්බන්ධතාවල වටිනම දෙයක් තමයි මෙන්න මේ අනිත් කෙනාට තමන්ව දැනෙනවා කියන එක. ඒක 100%ක් මම කියන මමවත් අනෝයාලවත් හරියට කරන්නේ නැතුව ඇති. හැබැයි දැනෙන ජීවත් වෙන එක ඉතාම වටිනවා. ගොඩක් වටිනවා. ඒක කාලයක් යද්දී අපිට තේරෙන දෙයක්. අපි මිනිස්සුන්ගේ සම්බන්ධතාවල තියෙන වැදගත්ම දෙයක් විදිහට ඒක දකිනවා මම නම්. ඉතින් ගතේ සම්බන්ධ නැති වුණා. අපි ජීවත් වෙන මේ පුංචි කාලයේදී අපිට අනිත් කට්ටියටත් කරදරයක් නොවී හොඳ ජීවිතයක් ගත කරලා අන්තිමේට ඒ හුස්ම මේ නිකන් බණ කිව්වා කියලා ඉන්න එකක් වගේ නිසා මේ මන නෙමෙයි හොඳේ නිකන් මං කිව්වේ ෂිප් එකේදී මොකක්ද අහලා පොඩ්ඩක් නිකන් මොකක් හරි එකක් දාගන්න. ඉතින් හරිමුත් නෑ.